සාමාන්‍යයෙන් මේ මගෙන් නිතරම ප්‍රශ්න අහන ළමෙක් වෙලා මම. හරිද? නිතරම ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ඊයේ යාගේ ප්‍රශ්න ටිකට රිප්ලයි කරා. එකමාරක් දෙකක් ගියා. ප්‍රශ්න ටිකට රිප්ලයි කරලා ඉවර කරා. ඒක ප්‍රශ්නයක් තමයි ඔය. ඒක නේද මට ඔයාලට කියන්න ඕන උනේ. මේ ඊළඟට කැපීමෙන් වැඩ කරන මම ඉස්කෝලේ නම කියන්න නැතුව කියන්න මේ කොළඹ තියෙන ප්‍රසිද්ධම කාන්තා පාසලක. සාමාන්‍ය රෑන්ක් දාන හොඳම ඉස්කෝලයක්. ඒ නමක් නැත්තම් යන්නත් බෑ. right. ඒකට ඊළඟට දැන් මට කියපු කතාව තමයි සබාවනක මේ ඇස්සේ මගෙන් මේ පිරිමි ළමයි කැමැත්ත හොය කියන. හරිද? අහලා තියෙන්නේ කොළඹ තියෙන ප්‍රසිද්ධම පිරිමි පාසල ළමයි. right. ඒ ළමයා මැත්ස් වලින් A level කරන්නේ අනිවාර්යෙන් අයිලන්ඩ් රෑන්ක් එකක් කිව්වා. මෙයාත් අනිවාර්යෙන් අයිලන්ඩ් රෑන්ක් එකක්. ඒක දැන් එයා මට කිව්ව දේ තමයි පස්සේ ඒ ළමයාට පැහැදිලි කරලා දුන්නලු. මේ අන්තිම මාස දෙක අපි යන්නේ A level වලට ගොඩක් මැදක නම් එකේ හින් බ්ලොක් කරාගෙන. හොඳම ෆ්‍රෙන්ඩ් කෙනෙක්. right. මේ පාන විභාගයට මාස දෙකයි තියෙන්නේ. ඉතින් ඒ ළමයාට ඒකට යන්නේ හොඳ දැනුම් තේරුම් තියෙනවා. දැන් මේ මාස දෙකේ පිස්සුවක් නැතුව අපරාධනේ මෙච්චර කීමක් ගහගෙන ආවිල්ලා. ඒ ළමයාට පැහැදිලි කරාම ඒ ළමයාත් ඒක තේරුම් ගත්තා කියලා. කමක් නැහැ කියලා මාස දෙකකට. අන්න චරිත තමන්ගේ ටාගට් එක යද්දි වෙන පිස්සු වැඩක් නැහැ. ටාගට් එක නෙවෙයි මාසය.